ඔන්න අදත් අරගෙන ඉලා තියෙනවා ලස්සන ගානක්. AB කියලා කණුවක් තියෙනවලු. මෙන්න මේ AB කණුවට AC කියලා මීටර් 15ක් දිග කේබල් එකක් දාලා තියෙනවා. මේ කණුවට පොඩි සපෝටිව් එකක් විදිහට. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන අර පාරේ ලයිට් කණුව වලත් දාලා තියෙනවා මෙන්න මේ විදිහට කේබල් එකක්. කණුවට පොඩි සපෝට් එකක් වෙන විදිහට කණුව පෙරලෙන එක වළක්වන්න. අන්න ඒ වගේ කේබල් එකක් තමයි මේ AC කියලා තියෙන්නේ. එතකොට මේ කම්බිය ගිහිල්ලා පොළොවට සවි වෙන්නේ කණුවේ පාමුල ඉඳලා මීටර 9ක් දුරින්. කණුවේ උස අපිට දීලා නැහැ. එයාලා අපෙන් අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ කේබල් එක කැඩිලා යනවා. කැඩිලා ගියාට පස්සේ මේ කණුව පෙරලෙනවලු අර ගෙදර තියෙන පැත්තට. හැබැයි මේ පාමුල නම් වෙනස් වෙන්නේ නැල්ලු. ඒ කියන්නේ මේ කණුවේ පාමුල එහෙම යන්නේ නැතුව ඔය තියෙන විදිහටම කණුව එහා පැත්තට පෙරලෙනවා. පෙරළුණාට පස්සේ මේ ගෙදරට හානියක් වෙනවද නැද්ද කියලා තමයි අපෙන් අහන්නේ. කොහොමද මේ ගාන හදන්නේ? ඔයාලට දැක්කම් පේනවා මේ දීලා තියෙන්නේ ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරිද? ඒ කියන්නේ මෙන්න මේ කෝණය ඍජු කෝණයක් කියලා අපිට පේනවා. හරි. මේ දිග අපි දන්නවා BC. ඒ කියන්නේ මේ කණුවේ පාමුල ඉඳලා අර කේබල් එක පොළොවට සවි වෙන තැනට දීලා තියෙනවා මීටර 9ක් කියලා. ඒ වගේම තමයි මෙන්න මේ කේබල් එකේ දිගත් අපි දන්නවා මීටර 15ක් කියලා. ඒ කියන්නේ මේ AC පාදයේ දිග. ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා ඉතුරු පාදේ දන්නේ නැහැ. එහෙමනම් අපිට මේ නොදන්න පාදය හොයාගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය භාවිතා කරලා. මොකටද දැන් මේ කණුවේ උස හොයාගන්නේ? කණුවේ උස හොයාගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් පුතේ මේ කණුවේ උස මෙන්න මේ මීටර් 14ට වැඩිය වැඩි නම් මේ කණුව පෙරළුණාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ගෙදරට හානි සිද්ධ වෙනවා. මොකද මේ කණුවේ පාමුලත් මේ නිවසත් අතර තියෙන දුර මීටර් 14යි. හැබැයි මේ කණුව මීටර් 14ට වැඩිය දිගින් අඩුයි නම් පෙරළුණාට ගැටලුවක් නැහැ. මේ ගෙදරට හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා අපි මේ කණුවේ උස හොයාගන්න ඕනේ. මෙන්න මේ විදිහේ ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් ඍජු කෝණයේ අයත් පාද දෙක. ඒ කියන්නේ මම ගන්නවා මේ දෙන්න AB කියලා. ඍජු කෝණයේ අයත් පාද දෙකේ වර්ගවල, ඒ කියන්නේ A සහ B වර්ගවල එකතුව සමාන වෙනවලු කර්ණයේ වර්ගයට. ඒ කියන්නේ දැන් මෙයා C කියලා ගත්තොත් ඒක C වර්ග වෙනවා කර්ණයේ වර්ගය. ඔක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. එහෙනම් මෙතන ඍජු කෝණයේ අයත් පාදය එකක් 9යි මීටර. අනිත් එක්කෙනා අපි දන්නේ නැහැ. එයාට මං AB කියලාම දාගන්නවා. එහෙම නැත්නම් අපිට X කියලා අඥාතයක් දාගන්නත් පුළුවන්. මම මෙතන ගන්නවා 9 වර්ගය සහ AB ගේ වර්ගය එකතු කරාම ඒක සමාන වෙන්න ඕන 15 වර්ගයට. ඒ කියන්නේ කර්ණයේ වර්ගයට. කර්ණය කියන්නේ ඍජු කෝණයට ඉස්සරහින් ඉන්න පාදේ. ඍජු කෝණයට සම්මුඛ පාදේ අපි කර්ණය කියලා හඳුන්වනවා. එහෙමනම් දැන් 9 වර්ගය මම දානවා 81යි. AB ගේ වර්ගය AB කියන්නේ අපි දන්නේ නැති පාදය. 15 වර්ගය අපි දන්නවා 225යි. දැන් මේ 81 එහා පැත්තට අරගෙන ගියාම අපිට මේ පැත්තේ AB තනි කරගන්න පුළුවන් AB වර්ගය 225 ඉන්න පැත්තට 81 ගියාම ඍණ 81ක් වෙනවා. දැන් AB වර්ගය අපිට එනවා 5න් එකක් අඩු කරාම 4යි, 2න් 8ක් බෑ, 12න් 8ක් අඩු කරාම 4යි. එතකොට මෙතන 2න් 1යි තියෙන්නේ දැන් 144යි කියලා. AB වර්ගය අයින් කරාට පස්සේ AB අපිට ගන්න පුළුවන් මේ පැත්තේ වර්ගය අයින් කරාම මේ පැත්තට වර්ග මූලයක් වැටෙනවා. වර්ගමූලය 144යි. 144 වර්ගමූලය අපි දන්නවා 12යි කියලා. මේ දිගවල් දීලා තිබුණේ මීටර ඇසුරෙන්. එහෙනම් මේ දිගත් මීටර වෙන්න ඕනේ. එහෙනම් මේ කණුවේ උස අපිට එනවා මීටර 12යි කියලා. නිවසත් කණුවේ පාමුලත් අතර පරතරය මීටර 14කි. කණුවේ උස මීටර 12ක් බැවින් නිවසට හානියක් සිදු නොවේ. මොකද හේතුව මේක පෙරළුණාට පස්සේ ඒත් තව මීටර 2ක පොඩි ඉඩක් තියෙනවා. කණුවෙන් හානියක් වෙන්නේ නැහැ. හරි. තවත් මේ වගේ ගානකින් හම්බ වෙමු. Maths Academy online ගණිත පන්තිය. AC ගෙදරට